හිතවතුනි ඔන්න ඔබට ඉතාමත්ම වැදගත් සෞඛ්‍ය පණිවිඩයක් අපි දෙන්න උත්සාහ කරන්නේ. ඔබ දැන් ගැබිණි මවක් නම් එහෙම නැත්නම් ගර්භණී කාලයක් බලාපොරොත්තුෙන් දරුවෙන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබේ කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනයේ අඩුවක් වුණොත්, දරුවා හැදෙන ප්‍රමාණයේ අඩුවක් වුණොත් කොහොමද අඳුනගන්නේ? කොහොමද ප්‍රතිකර්ම කරන්නේ? මේ දරුවාව නිරෝගීව තියන්නේ කොහොමද? මේ කාරණේ කතා කරන්න අපි බ්‍රහස්පතින්දා නුගසෙවණට ආරාධනා කරා. කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන ඒ වගේම ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය රමීස් ෆුරුඛාන් මහතා. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නා බ්‍රහස්පතින්දා නුගසෙවණට. වෛද්‍යතුමනි අපි ආරම්භයේ මතක් කරේ මේ කුස තුල දරුවාගේ හැදීම අඩාල වීම ගැනනේ. ඇත්තටම මොකද්ද කුස තුල දරුවාගේ හැදීම අඩාල වීම කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ඒක අයිඩෙන්ටිෆයි කරනවා මේ small for gestational age fetus කියලා. ඒ කියන්නේ බබාගේ බර සති ගානට අදාළ සති ගානට අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් තියෙනවා. අපි වෙන විදියට කිව්වොත් scientifically කිව්වොත් අපි බබාලා 100ක් ගත්තොත් එකම සති ගාන කට්ටිය ඒකේ අඩුම බර තියෙන 10 දෙනාගේ අතරට ඔබගේ දරුවගෙත් බර ගැලපෙනවා නම් අපි කියනවා small for gestational age fetus කියලා. බබා සති ගානට අවශ්‍ය බරක් පෙන්눔 කර නැති බබෙක් කියලා. සමහර කෙනෙක් විශ්වාස කරන්නේ නැති වෙයි ගර්භණී කාලය තුල බබාගේ වර්ධනය අඩු වෙලා බර අඩු වෙනවා කියලා. එතකොට දැන් මොන වගේ හේතුද මේ අවස්ථාවට නැත්නම් බර අඩු වෙන්න හේතු වෙන්නේ? ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හුඟක් දුරට බබා පොඩි කියලා කවුරු කිව්වට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. හේතුව අපි සාමාන්‍ය මිනිස්සු ගත්තොත් ලොකු අය ඉන්නවා, පොඩි කට්ටිය ඉන්නවා, එක එක මට්ටම ඉන්නවා. එතකොට මේ බබාලත් එහෙමයි. දැන් අම්මා පොඩි වෙන්න පුළුවන්, තාත්තා පොඩි වෙන්න පුළුවන්. එතකොට ඒ බබත් පොඩි. අපි ස්කෑන් එහෙම කරලා බලුවොත් ඒ බබාට කිසි ගැටලුවක් නැහැ, normal, right? ඒකට අපි කියනවා constitutionally small baby කියලා. ඒ කියන්නේ normal අඩු බර තියෙන බබෙක්. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් කිසි ගැටලුවක් එන්නේ නැහැ. 170 පමණ පොඩි බබාලා ඒ වගේ කාණ්ඩයට වැටෙනවා. ඉතුරු 130 අපි ගත්තොත් ඒගොල්ලන්ට විවිධ හේතු තියෙන්න පුළුවන්. ප්‍රධානම හේතු තමයි මේ අම්මගේ අර මේ ඒ ප්‍රධානම හේතු තමයි ඒගොල්ලෝ අර මේ ඒගොල්ලොන්ගේ ජෙනටික් පොටෙන්ෂියල් එකට වර්ධනය වීමක් පෙන්වන්න කරන්නේ නැහැ. අර නෝමල් කියන බබාලා පොඩි බබාලා ඒගොල්ලන්ගේ මැක්සිමම් ජෙනටික් පොටෙන්ෂියල් එකට වර්ධනය වෙනවා. අර 130ක් වගේ කට්ටිය ඒගොල්ලන්ගේ පොටෙන්ෂියල් එකට වර්ධනයක් පෙන්වන්න කරන්නේ. ඒගොල්ලන්ට හැබැයි දරුවා හරි විදිහට වර්ධනය වෙලා නැද්ද කියලා කියන්න වෙන්නේ වෛද්‍යවරයාට අවසානයේ නේද? දැන් එතකොට දැන් සමහර විශේෂ අවස්ථා තියෙනවා. රිස්ක් ෆැක්ටර්ස් තියෙනවා මේ දරුවාගේ වර්ධනය අඩාල වෙන එක ගැනත් අපි මතක් කරමු. ඔව්. රිස්ක් ෆැක්ටර්ස් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මං කිව්වා අර මේ අවශ්‍ය පොටෙන්ෂියල් එකට වර්ධනය වෙන්නේ නැති කට්ටියට කියනවා අපි growth restricted babies කියලා. ඒකට fetal growth restriction කියලාත් කියනවා. ඒකට අපි risk factors කියලා ගන්නකොට සාමාන්‍යයෙන් අම්මගේ වයස වැඩි නම් 40ට වැඩි නම් නැත්නම් BMI එක 18.5ට වඩා අඩුයි නම් එහෙම නැත්නම් අම්මට medical condition එකක් තියෙනවා නම් like diabetes නැත්නම් hypertension නැත්නම් kidney disease එහෙම නැත්නම් අර එංගේ ලේ කැටිවීමේ තත්වයක් තියෙනවා නම් නැත්නම් autoimmune disease වගේ එකක් තියෙනවා නම් ඒකත් risk factor කියලා ගන්නට වැටෙනවා. එහෙම නැත්නම් අම්මා ස්මෝක් කරනවා නම් එහෙම නැත්නම් කලින් බබෙක් හම්බෙලා ඒ බබා පොඩි නම් ඒ බබා අර growth restricted බබෙක් නම් එහෙම නැත්නම් බබෙක් බඩ ඇතුළේදී නැති වෙලා තියෙනවා නම් කලින් සති ගානකට කලින් එහෙම නැත්නම් කලින් ප්‍රෙග්නන්සි තුලදී blood pressure වැඩි වෙලා ඒ කියන්නේ අපි කියනවා pregnancy induced hypertension එහෙම නැත්නම් අර ඒකෙම කොටසක් තමයි pre eclampsia කියන තත්ත්වය. ඒ වගේ තත්ත්වයක් කලින් හැදලා තියෙනවා නම් ඒ අම්මලාට අවදානමක් තියෙනවා මේ දැනට පැවැත්වෙන ප්‍රෙග්නන්සි එකේදීත් බබාගේ growth එක වර්ධනය මේ restricted වෙනවා. කියන්නේ මර්ධනයක් වෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙම අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ නේ ගැටලු ඇති වෙන්නේ නැත්නම් ඇත්තට මෙහෙම ගැටලු ඇති වෙන්න පුළුවන් ද එහෙම බර අඩු වීමේදී? බර අඩු වීමේ ගැටලු ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අපි මොන අවස්ථාවේදී ඒක පටන් ගන්නවද කියලා අපි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකේ මුල්ම අවස්ථාවේ ඉඳලම බබාගේ වර්ධනයේ අඩුවීමක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒක සැලකිය යුතු අවස්ථාවක්. ඒ වගේම කොතරම් දුරට දරුණුවට මේ තත්ත්වය පවතිනවද කියලා. ඒක අනුව තමයි මේ ගැටලු සාමාන්‍යයෙන් එන්නේ. සාමාන්‍යයෙන් අර නෝමල් බබා කියලා පොඩි බබා කියලා ගත්තොත් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් කිසි ගැටලුවක් එන්නේ නැහැ.
එතනින් එහාට අපි කිව්වා වගේ අර කලින්ම පටන් ගත්තොත් බබාගේ වර්ධනය අඩුවීමක්. එහෙම නැත්නම් ඉතා දරුණුවට තිබුණොත් ඒ බබාලාට සාමාන්‍යයෙන් අපි භයානකම තමයි මේ බබා නැති වෙන්න පුළුවන් බඩ ඇතුලේ අපි බබාව එළියට ගන්න කලින්. එහෙම නැත්නම් අපි බබාව ඩිලිවර් කරනකොටම බබාගේ තත්ත්වය සමහර විට අසාධ්‍ය තත්ත්වෙ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි පැය 24 තුලදී බබා නැති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපිම ගන්න වෙනවා සමහර වෙලාවට බබාව බේර ගන්න નિયમિત සති ගානටත් හුඟක් කලින්. එහෙම වුණොත් අර ප්‍රීමැචුරිටි කියලා කියන්නේ අපි ප්‍රීමැචුරිටි සම්බන්ධයෙන් එන ගැටලු වලට බබාට මුහුණ දෙන්න වෙනවා. බබාට NICU කෙයා එකක් දෙන්න වෙනවා. ඒ වගේ තත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. මෙවැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් ගර්භණී කාලයේදී අම්මගේ සෞඛ්‍යය, දරුවගේ සෞඛ්‍යය ගැන අපි බොහෝම සැලකිලිමත්. ඒ අම්මගේ ආහාර පාන ගැන, ඒ අම්මා ශරීරයට ගන්න අනිකුත් දේවල් ගැන අපි තාමත්ම සැලකිල්ලෙන් ඉන්නවා. දැන් අපිට මොනවා හරි විදිහක් තියෙනවද මේ දේවල් වළක්ව ගන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් දේවල්. ඔව්. සමහර දේවල් අපිට අපි කියනවා සමහර දේවල් අපිට මොකුත් කරන්න බෑ. එක්සැම්පල් අපි වයස 40 නම් අපිට අඩු කරන්න බෑනේ. සමහර දේවල් අපිට කරන්න පුළුවන්. අපිට BMI එක මදි නම් 18.5 වලට වඩා අඩුයි නම් අපිට ඒක හරි ගානට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි නම් ඒකත් හොඳ නෑ. කියන්නේ බර වැඩි නම් ඒකත් අපි කියන්නේ අපේ BMI එක අපිට මේන්ටේන් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රෙග්නන්සි කාලෙදී හොඳ රෙස්ට් එකක් ඕනේ. හොඳ ස්ලීප් එකක් ඕනේ. ස්ට්‍රෙස් ගන්න හොඳ නෑ. ඊට පස්සේ සමහර කට්ටිය ස්මෝක් කරනවා නම් ඩ්‍රග්ස් යූස් කරනවා නම් ඒව නවත්තන්න ඕනේ. ඊට අමතරව ડોක්ටර්ස්ලා වශයෙන් අපි රිස්පෙක්ට් ඇනලිසිස් එකක් කරනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බුකින් විසිට් එකේදී. ඒතකොට අපි බලනවා ඒගොල්ලන්ට රිස්පෙක්ට් එකක් තියෙනවද කියලා. වෙදමහ අරහා යන ගැටලුවක් තියෙනවද කියලා. ඒ කියන්නේ යාට මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවද? වයස වැඩිද? එහෙම නැත්නම් කලින් බබාලාට අර fetal growth restriction එකක් හැදිලා තියෙනවද? නැත්නම් කලින් pregnancy එකේදී අර blood pressure වැඩි වෙලා pre-eclampsia තත්ත්වය හැදිලා තියෙනවනම් අපිට aspirin tablet එකක් low dose aspirin 150 mg අපි 12 weeks ඉඳලා සති 36 වෙනකම් වගේ දෙනවා. දැන් මේ වගේ කාරණා විශේෂයෙන්ම සිදු කරන්නේ වෛද්‍යවරයෙක්. දැන් එතකොට අපි මේ කතා කරේ කොහොමද මේ කාරණේ වළක්ව ගන්න කියලා. එතකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් කොහොමද අපි මේ කාරණේ අඳුරගන්නේ? දැන් අපි දන්නවා ඒ ගර්භණී මාතාව සායන වලට සහභාගී වෙනවා නේද? අපි පෞල් සෞඛ්‍ය සේවල නිලධාරීන්ත් එක්ක කටයුතු කරනවා. එතකොට කොහොමද මේ ගැටලුවක් තියෙනවා කියලා අපි අඳුරගන්නේ? අඳුරගන්න කලින් අපි ડોක්ටර්ස්ලා වශයෙන් අපි සාමාන්‍යයෙන් අර ඩේටිං ස්කෑන් එකක් කරගන්න ඕනේ සති 11 14 තුලදී ප්‍රෙග්නන්සි එකේදී. ඩේටිං ස්කෑන් එකේදී වෙන්නේ අපි හරියට ප්‍රෙග්නන්සි එක ඩේට් කරගන්නවා. ඒක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අපි ප්‍රෙග්නන්සි ක්ලිනික් විසිට් වලදී හැං බලන්න පුළුවන් ඉන්ස්පෙක්ෂන් කියලා. එතකොට බබා පොඩිද ලොකුයිද කියලා අපිට පේනවා. අනිත් එක අපි අර බබාගේ අර ප්‍රෙග්නන්සි එකේ උස ප්‍රමාණය අපි මනිනවා ටේප් එකෙන්. ඒක බලලා අපි chart එක plot කරනවා. ඒක ඒකෙනොත් අපිට දැනගන්න පුළුවන් බබාගේ වර්ධනයේ අඩුවීමක් තියෙනවද නැද්ද කියලා. එහෙම අපිට සැකයක් තියෙනවා නම් අපි ස්කෑන් පරීක්ෂණයක් කරන්න වෙනවා. ස්කෑන් එකෙන් අපි සාමාන්‍යයෙන් බබාගේ මෙෂර්මන්ට්ස් ටික ගන්නවා. ෆීටල් බයෝමෙට්‍රි කියලා අපි ගන්නවා. ඊට පස්සේ බබාගේ මේ ගර්භාෂයේ තියෙන වතුර ප්‍රමාණය අපි මනිනවා. ඒ වගේම බබාගේ අර පැකින වැල හරහා ලේ යන ප්‍රමාණය අපි අම්බිලයිකල් ආටරි ඩොප්ලර් ෆ්ලෝ කියලා අපි කියන්නේ. ඒකත් අපි මෙෂර් කරලා අපි තීරණයට එනවා මේ බබා අර normal small baby කෙනෙක්ද එහෙම නැත්නම් අර fetal growth restriction එකෙන් suffer වෙන baby කෙනෙක්ද කියලා. fetal growth restriction එකෙන් suffer වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි redistribution එකක් අපිට පේනවා. සාමාන්‍යයෙන් අපි ගෙදරදී ගත්තොත් සමහර වෙලාවට අපි ගාව මේ කෑම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. බබාලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අවුරුද්දයි, අනිත් එකන අවුරුදු 3යි, අනිත් එකන අවුරුදු 7යි, අම්මයි තාත්තයි. අපි සමහර විට මේ අපිට තියෙන මේ ලොකුම කෑම ටික පොඩි එක්කනට දෙනවා. ඒ වගේම තමයි අපේ මේ fetal growth restriction කියන්නේ. අපි කෙටි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලා කෙටි විරාමයට ගිහලා නැවතත් මේ වටිනා කතා බහට එකතු වෙමු. ඕකේ. Commercial credit run ණය
හිතවතුනි අපි කතා කරමින් ඉන්නේ ඉතාමත්ම වැදගත් කාරණයක් විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට ඒ වගේම ගැබිනි බව බලාපොරොත්තු වෙන දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට ඉතාමත්ම වැදගත් කාරණයක් ඔබේ කුස තුළ ඉන්න දරුවගේ වර්ධනය යම්කිසි විදිහට අදාළ වුණොත් අපි මොන විදිහට අඳුනගන්නේ මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ වගේ කාරණා තමයි අපි කතා කරමින් ඉන්නේ. ඉතින් අපි දැන් කතා කරමින් සිටියේ විරාමයට කලින් කොහොමද මේ දරුවෙක් වර්ධනය අදාළයි කියලා අඳුනගන්නේ? මේ පිළිබඳව අපි තව කතා කරමු. ඔව්. දැන් මම කියව වගේ අර මේ කියන්නේ මේ බබාගේ වර්ධනය අඩුවීම මම කියව අර growth restriction එකේදී බබාට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු ලේ හරහා. එතකොට අපි ඒ බබා එතකොට අඩු ප්‍රමාණයක් හම්බ වෙනකොට ඒක රීඩිස්ට්‍රිබියුට් කරන ඉතා වැදගත් ඕගන්ස් වලට, බ්‍රේන් එකට, හાર્ට් එකට, ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකට. ඒ වගේම අනිත් පෙති වලට මේ ලේ ගමන් අඩු කරනවා. එතකොට අපි මේ ස්කෑන් එකේදී මෙෂර්මන්ට් එකක් ගත්තොත් අපි හිසේ වට ප්‍රමාණය බලනවා හෙඩ් සර්කම්ෆරන්ස් කියලා. ඒක සාමාන්‍ය මේන්ටේන් වෙනවා. ඒ වගේම මේ හරියෙන් අපි liver කරහා ඇබ්ඩොමිනල් සර්කම්ෆරන්ස් කියලා මෙෂර්මන්ට් එකක් ගන්නවා. එතකොට ඒ පැති වලට ලේ යන එක අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙනවා. සාමාන්‍යයෙන් right. එතකොට ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේ බබාගේ මේ asymmetricality එකක් තියෙනවා. ඒ කියන්නේ growth restriction එකක් හැදෙනවා කියලා. වර්ධනය අඩාල වීමක් තියෙනවා. දැන් තමයි වැදගත්ම කාරණේ. දැන් ඔන්න අපේ ඉන්න අම්මා කෙනෙක් ඔබ ගාවට එන මවකගේ අඳුර ගන්න ඔබ මෙහෙම වර්ධනය අඩාල වෙච්ච දරුවෙක් ඉන්නවා කියලා. මොකද කරන්න පුළුවන් අපිට ඒ වෙලාවේ? සාමාන්‍යයෙන් එහෙම අපි දැනගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි ඔක්කොම බලනවා ස්කෑන් කරලා මේ කියන්නේ මේ මොන මට්ටමදී මේ වර්ධන අඩුවීමක් තියෙනවද කියලා බලලා ඒ කියන්නේ මොන අවස්ථාවේ ඉඳලා මේක පටන් ගත්තද මොන මට්ටමේ වර්ධනය අඩුවීමක් තියෙනවද කියලා බලලා ඒකට අදාළ අපි ප්ලෑන් එකක් දෙනවා සාමාන්‍යයෙන්. හුඟක් දුරට අපි මේ සීරියල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වගේ බලන්න වෙනවා. සීරියල් කියන්නේ සති 4න් 4 සමහර වෙලාවට සති 36 කිට්ටු වෙනකොට සති 2න් 2 වුණත් සීරියල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලින් බලලා අපි සාමාන්‍යයෙන් ඒකෙන් බලන්නේ එස්ටිමේටඩ් ෆීටල් වේට් එක. අපි අර මෙෂර්මන්ට්ස් ටික අරගෙන බබාගේ බර කොච්චර තියෙනවද ඊට පස්සේ ඒක chart එකට ප්ලොට් කරලා අඩු වීගෙන යනවද නැත්නම් වැඩි වෙනවද නැත්නම් ඒක එකම මට්ටමේ යනවද කියලා බලනවා. ඊට අමතර බබාගේ වටේ තියෙන වතුර ප්‍රමාණය අඩු වීගෙන යනවද කියලා. ඒකත් හේතුව අර මම රීඩිස්ට්‍රිබියුෂන් කියලා කිව්වේ. එතකොට කිඩ්නිස් වලටත් බ්ලඩ් එක යන්නේ බබාගේ. එතකොට යූරින් ප්‍රොඩක්ෂන් එකක් නැහැ. එතකොට බබාගේ වටේ තියෙන වතුර ප්‍රමාණයත් අඩු වීගෙන යනවා. ඒ වගේම හුඟක් වැදගත් තමයි අපි අර අම්බිලයිකල් ආටර් ඩොප්ලර් ෆ්ලෝ කියන එක. කියන්නේ පැකිනි වෙලා හරහා යන ලේ ප්‍රමාණය අපි මෙෂර් කරනවා. ඒකෙන් අඩුවීමක් පෙන්눔 කරනවා නම් අපි ඩිලිවර් කරන්න බබාව එළියට ගන්න සූදානම් වෙන්න ඕනේ. දැන් ඔබේ කතා කරපු කාරණා පරීක්ෂණ කටයුතු ලංකාවේ සිදු කරන්න පුළුවන්ද? ඔව් ඒ ඔක්කොම කරන්න පුළුවන් ලංකාවේ. එතකොට දැන් අපි දැනගන්න ඕන අවසාන වශයෙන් දැන් යම්කිසි විශේෂ අවශ්‍යතා තියෙනවද මෙහෙම ගැටලුවක් හඳුනාගත්ත කෙනෙක් වෛද්‍ය උපදෙස් පතන්න ඕන. දැන් සාමාන්‍ය කියන මාසෙකින් එන්න දෙකකින් එන්න කියලා වෛද්‍යවරයෙක් නියම කරන්නේ. හැබැයි ඊට කලින් පෙන්වන්න ඕන අවස්ථාවක් එනවද? ඔව් සාමාන්‍යයෙන් අපි ඒගොල්ලෝ අපි මේ බලන්න ඕන කාල සීමාවක් දෙනවා සතියෙන් සතිය හරි සති දෙකෙන් දෙක හරි. ඊට අමතර අපි කියනවා ඒගොල්ලන්ට බබාගේ මේ චලනය නැත්නම් ෆීටල් මූවමන්ට්ස් බබාගේ මූවමන්ට්ස් ටික හරියට බලා ගන්න කියලා. පැයකට එකක්වත් මූවමන්ට් එකක් අඩුයි නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් වෛද්‍ය උපදේශ වලට එන්න ඕනේ. ඒ වගේම බ්ලීඩින් වගේ තියෙනවා නම් බඩේ කැක්කුමක් වගේ තියෙනවා නම් ඒගොල්ලෝ අනිත් කට්ටියට වඩා විශේෂ මේකෙන් ඉන්න ඕනේ. හිතුවන අප ඉතාමත්ම විශේෂ කාරණයක් කතා කර මේ කුස තුළ ඉන්න දරුවගේ ඔබේ දරුවගේ වර්ධනය අඩාල වුණොත් ඔබ මොකද කරන්න ඕනේ කොහොමද ප්‍රතිකර්ම කරන්නේ මේ කාරණය ගැන දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා බොහොම ස්තුතියි ප්‍රසවහන ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රමීස් පුරුකාන් මහතා ඒ වගේම ඔබතුමා හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් රාපිටිය වෛද්‍ය පීඨයේ බව තමයි මතක් කරනවා අපි ඔබට මේ පිළිබඳව දැනගන්න ඕන වුණොත් දුරකථන අංකයක් යොමු කරන්න රෙඩ්ස් රෝහලේ දුරකථන අංකය තිරේ දිස් වෙනවා 0.7.648.84.55 මේ දුරකථන අංකයට කතා කරලා ඔබට මේ කතා කරපු ගැටලු ඇතුළු විවිධ සෞඛ්‍ය කාරණා පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද දවසට පැමිණියාට. අයබෝන් ඔබතුමා. අපි තවත් දවසක හමු වෙමු බලාපොරොත්තු වෙමින් මේ විශේෂාංගයට සමු දෙනවා. තවත් විශේෂාංග සූදානම් වෙලා තියෙන්නේ. රැඳී ඉන්න අපිත් එක්කම.